අද කියලා දෙන්නේ හොරෙක් වුණත් වැදගත් විදිහට හොරකම් කරන විදිහ. අපි හැමෝම දන්නවා ඕනම සයිට් එකකට යූසර් කෙනෙක් විදිහට අපි ලොග් වෙද්දී යූසර් නේම් පාස්වර්ඩ් දෙන්න. හරි. හිතන්නකෝ මෙන්න මේ වගේ සයිට් එකක් කියලා. මේ වගේ සයිට් එකක යූසර් නේම් පාස්වර්ඩ් දුන්නට අපිට සමහරවිට පාස්වර්ඩ් එක අමතක වෙනවා. ඒ වුණාට අපිට බලා ගන්න විදිහක් නැහැ. මෙතන පාස්වර්ඩ් එක ලොක් කරලා තියෙනවා. හරි. මෙන්න මේ වගේ අවස්ථාවකදී අපිට පාස්වර්ඩ් එක සිම්පල් ක්‍රමයකින් බලාගන්න පුළුවන්. හරි. ඒක කරන්න තියෙන්නේ මේ පාස්වර්ඩ් එක highlight කරගත්තා, right click කරා, inspect ගියා. මෙන්න මේ inspect ගියාට පස්සේ ඔයගලන්ට පෙන්නනවා මෙතන password type එක. හරි. මෙන්න මෙතන right click කරා, edit attribute ගියා. මෙන්න මෙතන code එක වෙනස් කරගන්න inspect වල text කියලා දීලා මෙන්න මෙතනින් close කරලා දාන්න. දැන් මෙතන ඔයගලන්ට ඒ password එක show up වෙනවා. මේක educational purpose වලට විතරක් use කරන්න.